හයි ළමයි අද ගෙනාවම Land Cruiser 79 series එකක්. මේක මම ගන්න හේතුව තමයි ළමයි මේ මම මේක ගොඩක් ෆොටෝස් වීඩියෝස් එහෙම දැකලා තියෙනවා මේක මේ අයිති වෙන්නේ මේ ක්‍රෝලින් කියන කැටගරි එකට. හරිද? ඒ කියන්නේ අර රියලිස්ටික් විදියටම තමයි යන්නේ. සස්පෙන්ෂන් එහෙම ගාන්න එහෙම ගැම්මට යනවා. හරිද? මේ ඒකට තමයි අයිති වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ මේක අනික ගන්න තවත් හේතුවක් තමයි මේක මේ ගානට ගන්න පුළුවන් මේ ආතල් එක දෙන එකම වාහනේ මේක. හරිද? ඒකයි ගත්තේ. මේ හරි මේක අන්බොක්ස් කරලා මොනවද තියෙන කියලා බලමු. මේක ළමයි මේ මට 16000ක් විතර වුණා. මේ එතකොට ළමයි මේක මම ඕඩර් කරා රතු පාට. මේකේ බොක්ස් එකේ වටේ එකද අනික මේක ළමයි මේ ටයර් දෙකෙන් පටන් ගත්තාම මේක හැම කැහැල්ලම වගේ මාරු කරන්න පුළුවන්. බොක්ස් එකේ නම් විශේෂත්වයක් නැහැ. මේ අපි ජිප් එක මේ තියෙන්නේ මේකේ තියෙනවා. ඒවා ටික. මේ NM Pro කියන එක ළමයි ලස්සනයි. මේ මම ඕඩර් කරද්දි තිබුණේ නැහැ නේ. ඔය අන්බොක්සින් පීය ගෙනල්ලා දීලා ළමයි. අපි එළියට අරන් බලමු. මම මේක ඕඩර් කරලා ඇවිල්ලා දැන් දවස් දෙකක් කරනවා. මට ඉවසිල්ලක් නැති ඉන්නේ මේක එළියට ගන්නකම් මේ මට වෙලාවක් තිබ්බේ නැහැ ළමයි වීඩියෝ එක හදන්න. ඉතින් මේ කපාගත්තා ඒක. හරි අන්තිම එක. හරි. ඇත්තකින් තියාගමු. බලමු එළියට අරගෙන බවන්නේ. තව එකක් තියෙනවා. එකේ? එකතරි. ඊට පස්සේ වැඩේ පටන් ගන්න වෙනවා. එලා චිප් එක ආයෙක මේක ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ. මම ළමයි මට සී එක මේ පැපින් වෙලා තින්නේ. යාළුවට පේනවා ඉතින් මේ ඉතින් ගත්තාමයි සේවත් තියාගත්තා. ඉටිගොල්ලක් තියෙනවා. ඉටිගොල්ල අයින් කරලා. ඉටිගොල්ලත් එක්ක තියෙන්නේ නේ. හරි ජිප් එක එළියට ගමු. ඉතින් රිමෝට් එක. මල්ලා මේ කලින් තිබිලා නැහැ ඇත්තටම. මේ තියෙන්නේ මේ රිමෝට් එක. මරු හැබැයි ඈ. ස්විච් එක තියෙන බලමු අපි එක ගැන. තමයි මේ ජිප් එක එළියට ගන්න යන්නේ. මරු සුපිරි ළමයි ඒක. බයි කියන්නේ මම හිතුවේ නෑ මට වීඩියෝ වලින් දැක්කම මම මෙච්චර එකක් මේ හිතුවේ නෑ. අම්මා. ඒක පිස්සු ඈ ළමයි. සිරාවටම ළමයි. ඒක නම් පිස්සු කියන්නේ මේ අර වෙන එක ඇතුළත් තියෙනවා. අර ඇත්තටම 79 සීරීස් වල අර ඒ වගේ ස්ටියරින් වීල් එකක් තියෙන්නේ. ඒක නම් පිස්සු ළමයි මේ ෂොකට්ස් තියෙනවානේ. අර වෙනවා. අම්මා සුපිරි. මේක නම් ළමයි පිස්සුවක් කියන්නේ මේක මම කියන්නේ ළමයි ඇත්තටම මේ ඔයාලා සල්ලි එකතු කරලා හරි ගමන් නැහැ. පොඩි සෙල්ලම් කාර් ගන්න එපා. මේ 2000 3000 තියෙන ඒවා ගන්න එපා. මේ සල්ලි එකතු කරලා මම ලංකාවෙන් 16000ක් ගොඩක් තැන්වල තියෙනවා ගන්න. මේ ඇත්තටම මේ මට ලුක් එක දැකලා මෙහෙම කිව්වට කියන්නේ ඉතින් මේ අපි මේක පැදලත් බලමු. මේ ඇත්තටම මේ 16000ක් විතර මේ එකතු කරලා මේක ගත්තට පාඩු නෑ ඇත්තටම. බලමුකෝ පැදලා බලමුකෝ. මාරු ඈ. ස්පිරි. මේ ඔලෙවිද? මේක ටයර් එකත් එබෙනවා. මරු දුණු තියෙන්නේ ළමයි. දුණු තියෙන සස්පෙන්ෂන් මේ. සුපිරි. ඒ කියන්නේ ඩිසයින් එක අතින් නම් අම්මා කියන්න දෙයක් නැහැ. මල්ලා මෙහෙම තිබිලත් නැහැ. මේ කොහොමද දන්නේ මේ බැටරි දාන්න සීන් එකක් තියෙනවා මේ. හරි. ඉතින් බැටරිය. නියමයි. ලුක් එක නම් ජිප් එක පැත්තකින් තියාගෙන මේක මේ තව ටික මොනවද තියෙන්නේ කියලා බලමු මේ. මේක මේ තව බැටරියක් එනවා. මම ෆොටෝ එකේ දැක්කා මේ බැටරි දෙකක් තියෙනවා. මං හිතුවේ නෑ බැටරි දෙකක් දෙනවා කියලා. වාසි. හරිද? ඒ ජිප් එක උඩින් තියාගත්තා තව මොනවද තියෙන්නේ මේකේ මේ සයිඩ් මිරර්ස් ටික එහෙම කොහෙද දන්නේ නැහැ. මම මේකේ තමයි තියෙන්නේ මේ MN මොඩල් කියලා තියෙනවා මේක පොත. මේක MN82 කියන්නේ මේකට තමයි. හොඳේ. මේ පොත තියෙනවා. බලමු මේකේ තමයි ඇත්තේ මේ අර කෑලි බෑල් ටික ඔව් හරි වෙදි. කෑලි බෑල් ටික වෙදි. ස්ටිකර් ටිකක් තියෙනවානේ. මේ ටික හයි කරගමු. මේ තියෙනවානේ. පේනව නේද ඔයාලට? ස්ටිකර් ටිකක් තියෙනවා. ස්ටිකර් ටික නම් එච්චර Land Cruiser කියලා ලස්සන ස්ටිකර් එක තියෙනවා. හයි කරලා බලමු. මේ තියෙන ළමයි කේබල් එක. ජිප් එකම මෙතනින් තිබ්බා. මේ
මෙතන මේකේ මේ ප්ලාස්ටික් කෑලි තියෙනවා මේ වයිබර් එහෙමත් තියෙන්නේ මේක සෙට් වෙලා මේක මෙහෙම කපා ගන්න දෙන්න ප්ලාස්ටික් ආපුවා ආවුවා එළියට ගත්තා. හරි ළමයි මේ රිමෝට් එකේ තියෙන්නේ මොනවද කියලා බැලුවොත් එහෙම මුලින්ම මේ මෙතන මේ 0 1 2 තියලා තියෙනවා. ඔයාලට පේනවද මේ දැන් ළමයි මේ කාර් එක මේ රෝදේ හැර වෙනවා අර. ඒකෙන් මේ ඇන්ගල් වෙනස් කරන්න පුළුවන්. ඒක නම් ඉතින් අර මේ පොඩි රිමෝට් කාර් වල තියෙනවා දෙන ලයිට් සෙටප් එකක්. ලයිට් එක බලමු. අවුව ළමයි හරිද? ඔයාලට පේනවද? හරි. ඔන් ඔෆ් සීන් නැති. මලු සීන් නැහැ ඒක. අදින ළමයි මේ TH රේට් කියලා එකක්. ඒක මොකක්ද කියලා නම් හිතා ගන්න බෑ. අපි ඒක පැදලා බලමු. පැදලා බලද්දි බලමු. මේක තව නිකන් පවර් එක වැඩි කරගන්න විදියක් නැද්ද නැහැ. මේක ළමයි මේක අර හරි අර රේට් කියලා තියෙන්නේ ඒකෙන් මේ ස්පීඩ් එක වැඩි වෙනවා ළමයි. හරි ළමයි අපි දැන් මෙයාව මෙන්න මේ කන්දේ නගන්න යන්නේ. හරිද? උඩට අරන් යනවා. ඊට පස්සේ අපි මේ ගල් තියෙන්නේ ඒ වුණොත් මෙයාව අරන් යන්න. හොඳේ. මේ අර මතකද අර චයිනා වල අර මොකද්ද මේ ස්ටෙප් 999 එක රේන්ජ් ඔෆ් ස්පෝට් එක. ඒක අපි මෙයාව නගමු මේකේ. හරිද? හරි. ඇඩේ ලෑස්ති. මේ යන්නේ. අගින්න නම් මෙයාට පුළුවන්. බැරි වෙන විදියක් නැහැ. යා. එන්න. හරි. ඊසි ළමයි. ඊසි පීසි නැති. අර උඩටම කෙලින් ගියාම තමයි සීන් එක තියෙන්නේ. බලමු. ඉස්සනවා. ළමයි. මද්දු. පවර් එක වැඩි කරා. යන්නේ නැහැ හැබැයි. එයාට එච්චර අදින්න බැරිද? යන්. අදිමු. අද වෙන්නේ නැහැ ළමයි. මොකද කරන්නේ? මේ හැබැයි මේක පස්සට යන්නේ නැහැ. ඒක හැමෝම අපි මේක ස්පීඩ් වැඩි කරලා බලමු. හරිද? බලමු අදීද කියලා. මමත් මෙයා පොඩි නිවන්නේ හිමීට යන් කවන්න. නෑ නේද? මම වැරදීද පැද්දා? ඔයාලා මේ පදින්න දන්නේ නැහැ මේ කියන්නක වැරදීද පැද්දා කියලා. ගැහෙනවා. අගුලක් නැහැ හැබැයි. ගොඩක් උස ඉන්නේ. මම හිතන්නේ එයාට යන්න පුළුවන් ගාන ඒක තමයි කියලා. හරි පළවෙනි දෙකෙන් පටන් ගමු. හරි. ඕකේ. ඊසි. ඕකේ ඊසි. එඩ. ගලදුනේ. පැත්තේ. සයිඩ් ස්ටෙප් එක වැදුනේ. හරි. එඩ. වැඩි මේ ගල්. හරි. පස්සට. හරි. බැටරිය වැන්නේ. අම්බෝ. තමයි මේ ඔන්න බලන්න. මේක පැත්තේ වල වෙන වැඩ කරන විදිය මේ. මේ බැදිලා කියන්නකෝ මේ සීරිලාද? ඔව්නේ. කමන්නේ පදින්නනේ ගත්තේ පදිමු. මේකෙන් තව ගොඩක් සෙල්ලම් ටිකක් දාන්න ඕන ළමයි. කෙලින් කරගත්තා අපි නැවතත් යන් ඉදිරියට යන්. මේකේ මේ ගල් තියෙන දැන් උස වැඩි. කොහොමද කරන්නේ? මෙයා මේ පදින වැඩරලා නම් ඉන්නවා මේ මට නම් ඉස්සරින් පදින්න බෑ. මේ ෂේප් එක අරන් යන්කෝ.
නියමම හැබැයි මේක මේ පස්සර පිටස්සේ තව ටිකක් බරාව නම් මේ කඳු වදින්න නෙමෙයි. මේ කියන්නේ නිකන් නෝමල් පදිනවා නම් අර සස්පෙන්ෂන් එකම ලස්සනට පේන්නේ ළමයි. අරන්. මෙයාව ගල් උඩ තියලා ගුණා මෙයා උඩට යනවද මන්? මෙයාගේ මේ ඔක්කොම හොදා මෙයාගේ පොඩ්ඩ බැරි වෙන්න බෑ මගේ බැටරි එළියට පනිනවා. හරි. අන්න හරිත්. වටේ. දැන් අර වාහනේ ජිප් එක උස තියෙන හින්දා ළමයි මෙයා මෙහෙම නෙමෙයි උඩට යන්නේ නැහැ ළමයි යන්නේ නැහැ කියන්නේ මේක මේ පදින්න අමාරුයි මෙතන මෙයා වෙන තැනකට අරන් යන්න උඩ ඉන්නේ හැබැයි තව ටිකයි යා පෙරලෙනවා ළමයි මේ එහෙම වුණොත් මට මේක තව සෑහෙන තැන්වල දාන්න තියෙන අවස්ථාවක් තියෙනවා මේක වෙල්ලා ගියොත් එහෙම හරි ළමයි මේ අදට මෙයත් එක්ක කරන වීඩියෝ එක ඉවරයි මේ තව මෙයාගේ ලස්සන වීඩියෝ එකක් හදන්න ඕනේ හරිද මේ ඒවත් මම දාන්නම් මේ හරි thank you වීඩියෝ එක බලුවට